දැන් පරිණාමය සිදුවීම පිළිබඳව ඒ කියන්නේ දැන් අපි මේ කතා කරන්නේ මානව පරිණාමණය පිළිබඳව. ඉතින් මේ මානවයාගේ පරිණාමණය වීම පිළිබඳව විවිධ මතවාද ඉදිරිපත් වුණා. ඒ මතවාද වලින් සාර්ථකම මතවාදය හැටියට මුලින්ම වාර්තා වෙන්නේ ලැමාක් වාදය. ලැමාක් වාදය. එතකොට මේ ඊට අමතරව පසුකාලීනව චාල්ස් ඩාවින්ගේ ස්වභාවික වර්ණ වාදය ගැන කතා කරනවා. ඊළඟට නව ඩාවින් වාදය ගැන කතා කරන්නේ ඩාවින් වාදයේ තියෙන දුර්වලතාවයන් ඒ කියන්නේ ප්‍රවේණ විද්‍යාත්මක සාධක මගින් निराකරණය කරගත්තු වාදය තමයි නව ඩාවින් වාදය කියලා කතා කරන්නේ. ඉතින් මුල්ම සාර්ථකම පරිණාමික මතය හැටියට සාකච්ඡා කරන්නේ ලැමාක් වාදය. ජීන් බැප්ටිස් ලැමාක්. එයා පරිණාමික මතයක් ඉදිරිපත් කරනවා. ඒ පරිණාමික මතය තමයි වහරාවහර වාදය කියලා අපි හඳුන්වන්නේ. දැන් ලැමාක් මේ පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරනවා. කාරණා දෙකක් ගැන ලැමාක් කියනවා. ඒ ලැමාක්ගේ කාරණා දෙක තමයි එකක් තමයි පරිචිත ලක්ෂණ හට ගැනීම පිළිබඳව. ඒ කියන්නේ ජීවීන් එයාලගේ ජීවිත කාලය තුලදී සිදු කරගන්නා යම් යම් ක්‍රියාකාරකම් නිසා ඔවුන්ගේ වෙනස්කම් ඇති වෙන්න පුළුවන් කියලා කියනවා. අපි උදාහරණයක් ගත්තොත් එහෙම ඔයා මහන්සි වෙලා පාඩම් කිරීම තුළ ඔයාගේ මොළේ වැඩි දියුණු වෙනවා. එතකොට ඔයා කාය වර්ධන ව්‍යායාමවල යෙදීමේ ප්‍රතිඵලයක් හැටියට ඔයාගේ මාංශ පේශි හොඳින් වර්ධනය වෙනවා. ඔයා ක්‍රීඩාවල යෙදීම සහ ව්‍යායාමවල යෙදීම නිසා ඔයාගේ මාංශ පේශිවල ක්‍රියාකාරී වේගය වැඩි දියුණු වෙනවා. ඉතින් මේවා තමයි ජීවිත කාලය තුල ජීවියෙක් විසින් ඇති කරගන්නා ලක්ෂණ. මේවට කිව්වා පරිචිත ලක්ෂණ කියලා. දෛහික ලක්ෂණ, පරිචිත ලක්ෂණ. ඉතින් මේ පරිචිත ලක්ෂණ වැඩි දියුණු කර ගැනීම අපිට පිළිගන්න පුළුවන් නේ. ඕනම කෙනෙකුට ආයාසයෙන් තමන්ගේ විවිධාකාරයේ ලක්ෂණ වැඩි දියුණු කරගන්න පුළුවන්. එතකොට මේක ලැමාක් දරන ලද එක මතයක්. දෙවන මතය තමයි ලැමාක් කියනවා මේ පරිචිත ලක්ෂණ සම්ප්‍රේෂණය වෙනවලු. පරිචිත ලක්ෂණ සම්ප්‍රේෂණය වෙනවලු. හැබැයි ඇත්තටම දැන් අපි මෙහෙම හිතුවොත් දැන් ඔයා මහන්සි වෙලා ඉගෙන ගත්තා. ඔයා විද්‍යාඥයෙක් බවට පත් වුණා. එතකොට ඔයාගෙන් පස්සේ බිහි වෙන පරම්පරාවට ඔයා විද්‍යාඥයෙක් බවට පත්වීම බලපානවද නැද්ද? ඔයාගේ තාත්තා විද්‍යාඥයෙක් නම් ඒක ඔයාට බලපානවද නැද්ද? ඔයාට ඒ හැකියාව පිහිටනවද නැද්ද? එහෙම එකක් ගැන තමයි ලැමාක් කිව්වේ. ඒ කියන්නේ පරිචිත ලක්ෂණ ඊළඟ පරම්පරාවට සම්ප්‍රේෂණය වෙනවා කියලා ලැමාක් කිව්වා. ඔන්න ඔතන ලැමාක්ගේ වාදයේ පිළිගන්න බැරි සංකල්පයක් බවට පත් වුණා. කොහොම වුණත් ලැමාක් තමයි මුල්ම සාර්ථක පරිණාමික මතයක් ඉදිරිපත් කරන්නේ ඒ කාලේ තිබිච්ච මතවලට සාපේක්ෂව. ඉතින් මේ ජීවීන්ගේ පරිණාමණය පිළිබඳව ලැමාක්ගේ මතය පැහැදිලි කරනවා. ඔහු ජිරාපයන්ගේ සම්භවය පරිණාමණය පිළිබඳ තොරතුරු ඇසුරෙන්. එයා කියනවා ඉස්සර කාලේ ඉපදිච්චි ජිරාෆ්ලට බෙල්ල කොට ජිරාෆ්ලා හිටියේ. ඒගොල්ලන්ට දිග බෙල්ලක් තිබුණේ නැහැ. ඉතින් එයා කියනවා මේ ආහාර හිඟයක් ඇති වුණා නිසා උඩ තියෙන ආහාර ගන්න ජිරාෆ්ලා බෙල්ල දික් කරාලු. එහෙම බෙල්ල දික් කිරීමේ ප්‍රතිඵලයක් හැටියට ජිරාෆ්ලාගේ බෙල්ල තරමක් දික් වුණාලු. වෙන්න පුළුවන්ද? ඔව්. යම් ජීවියෙක් තමන්ගේ ජීවිත කාලය තුල ආයාසයෙන් සිදු කරනු ලබන යම් යම් දේවල් නිසා වෙනස්කම් සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ලැමාක් කියනවා ඒ ලක්ෂණය, ඒ වැඩි දියුණු කරගත්ත ලක්ෂණය ඊළඟ පරම්පරාවට සම්ප්‍රේෂණය වුණාලු. එයාලගේ පැටවුන්ගේ බෙල්ල දික් වුණාලු. ඒ පැටවුන් තවදුරටත් බෙල්ල දික් කිරීමේ ප්‍රතිඵලයක් හැටියට ඔවුන්ගේ තවදුරටත් බෙල්ල දික් වුණා. මෙන්න මේ විදිහට තමයි බෙල්ල දිග ජිරාපයන් බිහිවීම සිද්ධ වුණේ කියලා ලැමාක් කියනවා. මේ මතයට විද්‍යාඥයෝ එකඟ වෙන්නේ නැහැ. විද්‍යාඥයෝ මේක පර්යේෂණාත්මකව සනාථ කරන්න තොරතුරු ඉදිරිපත් කළා. ඔවුන් මීයන්
පරීක්ෂණ සඳහා යොදාගෙන මීයන්ගේ වලිග කැපුවා. කපලා ඔවුන් අභිජනනයට ලක් කළා. හැබැයි ඉපදෙච්ච සියලුම පැටවුන්ගේ වලිග තිබුණා. දිගු වලිග තිබුණා. ඉතින් විද්‍යාඥයෝ පෙන්නලා දෙනවා මේ අනුව මේ මතය සත්‍ය මතයක් නෙමෙයි කියලා. ඉතින් ඔන්න ওই විදිහට ජීන් බැප්ටිස් ලැමාර්ක්ගේ පරිචිත ලක්ෂණ සම්ප්‍රේෂණ වාදය කියන මතය අසාර්ථක මතයක් හැටියට පිළිගන්න වුණා. පරීක්ෂණාත්මක සාක්ෂි පදනම් කරගෙන. දැන් ඔය මතයෙන් පස්සේ තමයි ස්වභාවික වර්ණ වාදය චාල්ස් ඩාවින් ඉදිරිපත් කරන්නේ. දැන් ඔන්න මේ ඩාවින් වාදය චාල්ස් ඩාවින් කියන්නේ එංගලන්තයේ හිටපු ස්වභාව විද්‍යාඥයෙක්. එතකොට එයා බීගල් කියන නෞකාවේ නැගලා ලෝකෙ වටේ රවුමක් යන්න තමයි ඒ කාලේ රුවල් නැවුනේ. එතකොට රුවල් නැවක නැගලා මේ ලෝකේ සංචාරයක යෙදෙන්න මෙයා පිටත් වෙනවා. මෙයාගේ නැව ගිහිල්ලා දකුණු ඇමරිකාව ආශ්‍රිත දූපත් සමූහයක නතර වෙනවා. ඒ දූපත්වලට ඒ කාලේ කිව්වේ ගලාපැගොස් දූපත් කියලා. ඉතින් මේ ගලාපැගොස් දූපත් ආශ්‍රිත ප්‍රදේශයේ නතර වුණාම ඩාවින් ස්වභාව විද්‍යාඥයා හැටියට පරිසරය නිරීක්ෂණය කරනවා. ඒක ජනාවාස වෙලා තිබිච්චි දූපත් නෙමෙයි ඒවා. ඒ කාලේ ඒ දූපත් ආශ්‍රිතව හිටියේ සත්තු කුරුල්ලෝ විශේෂයක් හිටියා. ඩාවින් එයාලව නම් කරන්නේ පින්චර්ස්ලා කියලා. පින්චියෝ. ඒ පින්චියෝ කියන කුරුල්ලෝ හරිම සක්‍රියයි. විශාල කුරුළු ගහණයක් හිටියා. හරිම සක්‍රියයි ඒගොල්ලෝ. ඉතින් ඩාවින් මේ පිළිබඳව නිරීක්ෂණය කළා. ඩාවින්ට පේනවා මේ කුරුල්ලෝ ඉතා වේගෙන් සංචරණය කරනවා. ඉතා ඉක්මනින් ඔවුන්ට අවශ්‍ය ආහාර ලබා ගන්නවා. ඉතා ඉක්මනින් ප්‍රජනනයේ යෙදෙනවා. ඔවුන්ගේ ක්‍රියාකාරකම් සියල්ල ඉතා සක්‍රියයි. ඩාවින් කල්පනා කරනවා තව අවුරුදු 5කින් මම මේ දිවයිනට ආවොත් මේ දිවයින මේ කුරුල්ලන්ගෙන් සම්පූර්ණයෙන්ම වැහිලා තියෙයි කියලා එදා ඩාවින් කල්පනා කරා. ඉතින් එහෙම නිරීක්ෂණ ලබාගෙන නිගමනයකට ඇවිල්ලා ඩාවින් පිටත් වුණා එයාගේ ගමන අවසන් කරන්න. එයාගේ ගමන අවසන් කරලා ඩාවින් එයාගේ ලබාගත් දත්ත පාවිච්චි කළා. එයාගේ ලබාගත් තොරතුරු භාවිතා කළා. එයා පොතක් ලියනවා. The Origin of Species by Mean of Natural Selection. ජීව විශේෂවල සම්භාවය. ස්වභාවික වර්ණය ඔස්සේ ජීව විශේෂවල සම්භාවය කියන පොත එයා ලියනවා. ඒ පොතේදී එයා ඉදිරිපත් කරනවා ජීවීන්ගේ පරිණාමය පිළිබඳව අලුත් මතයක්. ඒක තමයි ස්වභාවික වර්ණ වාදය කියලා නම් කළේ. ඒ ස්වභාවික වර්ණ වාදය ඉදිරිපත් කරනකොට ඩාවින් එදා ගලාපැගොස් දූපත්වලදී පින්චර්ස්ලාගෙන් ලබාගත්තු නිරීක්ෂණ දෙකක් සහ ඊට අමතර උපකල්පන ඒ සඳහා යොදා ගන්නවා. එයා එතනදී නිරීක්ෂණ ලබා ගත්තා මේ කුරුල්ලන්ගේ අධික ප්‍රජනක සක්‍රියතාවයක් තිබුණා. ඒ කියන්නේ හැම කිරිල්ලියෙක්ම බිත්තර දෙකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් දානවා. එතකොට ඒ නිසා ඒගොල්ලන්ට අධික ප්‍රජනක ශීඝ්‍රතාවයක් තිබුණා. දෙවෙනි නිරීක්ෂණය තමයි එයා ලබාගත්තු මේ අයට ප්‍රභේදන තිබුණා. variations ප්‍රභේදන තිබුණා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ පියාපත්වල, ඒගොල්ලන්ගේ පාදවල, ඒගොල්ලන්ගේ විවිධ අවයවවල හොටය වගේ විවිධත්වයන් පෙන්නුම් කළා. ඉතින් ඩාවින් කිව්වේ මේවට ප්‍රභේදන variations ප්‍රභේදන කියලා. ඒවා හැදුනේ කොහොමද කියන එක ගැන ඩාවින් පැහැදිලි කිරීමක් කළේ නැහැ. නමුත් ඒ වෙනස්කම් පිළිබඳව ඔහු දැක්කා. ඊට පස්සේ ඩාවින් ඒ නිරීක්ෂණ දෙක පදනම් කර ගනිමින් ඔන්න උපකල්පන ගොඩනගනවා. එයා උපකල්පනයක් ගොඩනැගුවා. දැන් මේ ප්‍රභේදන සහිත ජීවීන් ඔවුන්ගේ ජීවත්වීම සඳහා ජීවන සටනක් ඇති කර ගන්නවා. ඒක තමයි යා කිව්වේ තරංගය කියලා. තරංගය. ඉතින් මේ තරංගයේදී මෙයාලා ආහාර සඳහා තරංග කරනවා,
වාසස්ථාන සඳහා තරඟ කරනවා. ප්‍රජනනය සඳහා තරඟ කරනවා. ඔවුන් එකිනෙකා අතර තරඟකාරීත්වයක් ඇති වෙනවා. අන්නේ තරඟයේදී සමහර අය වාසි සලස ගන්නවා. සමහර අයට අවාසි සිද්ධ වෙනවා. දැන් අපි හිතමුකෝ ආහාර සම්බන්ධයෙන් කියලා. හොඳට වේගයෙන් පියාසර කරන්න පුළුවන් ශක්තිමත් පියාපත් තියෙන කෙනෙක් ඉක්මනින් ආහාර වලට යනවා. එයාට ආහාර අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න පුළුවන් වෙනවා. හැබැයි දුර්වලයි නම් එයාගේ පාද පියාපත් එයාට ආහාරයට යන්න අමාරුයි. එයාට ආහාර ප්‍රමාණවත්ව ලැබෙන්නේ නැහැ. අපි හිතමුකෝ ශක්තිමත් එක්කෙනෙක් කියලා. එයා ඉක්මනින් තමන්ගේ ආහාර ආරක්ෂාව ප්‍රජනනය අවශ්‍යතා වාසස්ථාන වගේ දේවල් සලස ගන්නවා. හැබැයි ශක්තිමත් භාවය අඩු දුර්වල එක්කෙනෙකුට ඒව සපය ගන්න බෑ. අන්තිමට මොකද වෙන්නේ? දුර්වල අය පරිසරයෙන් ඉවත් වෙනවා. වඩා හොඳ ශක්තිමත් අය හොඳ පරිසරයට උචිත අනුවර්තන තියෙන අය වඩා හොඳින් පරිසරය තුළ තමන්ගේ අවශ්‍යතා තහවුරු කර ගන්නවා. ඉතින් උචිත අය තමයි හැම වෙලේම පරිසරයේ ප්‍රමුඛයන් හැටියට ජීවත් වෙන්නේ. මේක තමයි ඩාවින් කිව්වේ උචිතෝන්නතිය. උචිතෝන්නතිය කියලා ඩාවින් ඒක හැඳින්නුවා. ඉතින් ඒ විදිහට උචිතයන් තමන්ගේ අවශ්‍යතා හොඳින් ඉටු කරගනිමින් ජීවත් වෙනකොට දුර්වලයන්ට මොකද වෙන්නේ? ඒගොල්ලෝ පරිසරයෙන් ඉවත් වෙලා යන්න පටන් ගන්නවා. පරිසරයෙන් විස්ථාපනය වෙනවා. මේක කවුරුත් කරන දෙයක් නෙමෙයි. අදටත් මේක සිදුවෙන දෙයක්. පරිසරය වෙනස් වෙනකොට ඒකට නොගැලපෙන ජීවීන් පරිසරයෙන් ඉවත් වෙලා යනවා. මෙන්න මේකට කිව්වා ස්වභාවික වර්ණය. ස්වභාවික වර්ණය natural selection. ඒ ස්වභාවික වර්ණය නිසා තමයි ජීවීන් ඉවත් වෙලා යන්නේ. අදටත් මේ සිද්ධිය සිද්ධ වෙන්නේ කියලා චාල්ස් ඩාවින් කිව්වා. මේක දිගින් දිගටම සිදුවීමේ ප්‍රතිඵලයක් හැටියට පරිසරයට උචිත අය පමණක් හැමදාම පරිසරය තුල ඉන්නවා. අනිත් අය පරිසරයෙන් ඉවත් වෙලා යනවා කියන එක තමයි ඩාවින්ගේ මතය උනේ. ඉතින් මේ විදිහට ඩාවින් පරිණාමවාදය ඉදිරිපත් කරනකොට ආසියාතික රුසියානු ආශ්‍රිත ප්‍රදේශවල හිටියා රුසියානු ජාතික විද්‍යාඥයෙක් රසල් වොලස්. මේ වොලස් මේ පිළිබඳව මේ පරිණාමවාදය පිළිබඳව විශාල ප්‍රායෝගික තොරතුරු ප්‍රමාණයක් පරීක්ෂණාත්මක දත්ත ප්‍රමාණයක් එක්රැස් කරපු විද්‍යාඥයෙක්. ඉතින් වොලස්ගේ තොරතුරුත් වොලස් මේ කාල සීමාවේදී ඉදිරිපත් කරනවා. එතකොට වොලස් කියන්නේ ඩාවින් කියපු දේම තමයි ස්වභාවික වර්ණය පිළිබඳව. ඒ නිසා මේකෙදී ස්වභාවික වර්ණ වාදය පිළිබඳව පරිණාමවාදයේ පියා කියලා ගෞරවයට ලක් වෙනවා චාල්ස් ඩාවින්. පරිණාමය පිළිබඳව පිළිගත් මතයක් ඉදිරිපත් කරන පුද්ගලයා හැටියට. නමුත් රසල් වොලස් ඊට විශාල තොරතුරු ප්‍රමාණයක් ලබා දීපු විද්‍යාඥයෙක්. ඒ නිසා පසු කාලීනව මේක ඩාවින් සහ වොලස් වාදය කියලා නම් කරනවා. මොකද රසල් වොලස් ඉදිරිපත් කරපු කරුණුත් මේ වාදය සඳහා විශාල වශයෙන් වැදගත් වූ නිසා. ඉතින් මේ විදිහට තමයි ඔන්න චාල්ස් ඩාවින් සහ රසල් වොලස්ගේ ස්වභාවික වර්ණ වාදය කියන මතය ඉදිරිපත් වෙන්නේ. දැන් මේක හොඳ වාදයක්. මේකෙදී ඕනම පරිසරයකට කුඩා අවකාශයකට ඔබගේ පන්ති කාමරයට එහෙම නැත්නම් රටකට දිවයිනකට දූපතකට මේ ඕනම තැනකට මේක ආදේශ කළා පරිණාමණය සිදුවෙන ආකාරය පිළිබඳව යම් යම් නිගමන වලට එළඹෙන්න පුළුවන්. නමුත් මේ වාදයේ දුර්වලතාවයන් දැක්කා. අන්න ඒ දුර්වලතාවයන් මගහරවා ගනිමින් ඩාවින් වාදය නැවත සංශෝධනයට ලක් කරනවා. අන්න ඒකට තමයි කිව්වේ නව ඩාවින් වාදය කියලා. ඉතින් මේ නව ඩාවින් වාදයේ පසු කාලීනව ප්‍රවේණි විද්‍යාව ඊට අමතරව වෙනත් ජීව විද්‍යාවේ සොයා ගැනීම අනුව තමයි ඉදිරිපත් වෙන්නේ. පසු කාලීන විද්‍යාඥයෝ කිව්වා මේ ඩාවින් වාදයේ තිබිච්ච දුර්වලතා දෙකක් තිබ්බා. එකක් තමයි ඩාවින් ප්‍රවේණි විද්‍යාව පදනම් කරගෙන මේ ප්‍රභේදනවල පදනම පහදා දුන්නේ නැහැ. එහෙනම් ප්‍රභේදනවල පදනම පහදා නොදීම ඩාවින් වාදයේ තිබිච්ච දුර්වලතාවයක්. දෙවෙනි එක තමයි ඩාවින් ලක්ෂණ ආවේනිගත වීම සිද්ධ වෙන්නේ කොහොමද කියන එක පැහැදිලි කරේ නැහැ. ඒ කියන්නේ අර උචිතයෝ උන්ගේ පැවැත්ම තහවුරු කරගන්නවා කියලා කිව්වනේ. ඒත් ඒක කොහොමද කරගන්නේ කියන එක ඩාවින් පැහැදිලි කරේ නැහැ. මෙන්න මේක තමයි දෙවෙනි දුර්වලතාවය. එහෙනම් ඔන්න මතක තියාගන්න
ඩාවින් වාදයේ දුර්වලතා දෙකයි. එකක් තමයි ප්‍රභේදනවල පදනම පහදා නොදීම. දෙවෙනි එක තමයි ජීවීන්ගේ ආවේනික ලක්ෂණ සම්ප්‍රේෂණය වීම, ඊළඟ පරම්පරාවට ගමන් කිරීම පහදා නොදීම. ඉතින් ප්‍රභේදන කොහොමද හටගන්නේ? ප්‍රභේදන හටගන්නේ ප්‍රවේණි විවිධත්වය මත, ජානමය විවිධත්වය මත. ප්‍රවේණි විද්‍යාව අනුව ඒවා ඇතිවෙන විදිහ පසුකාලීනව පැහැදිලි කරලා දුන්නා. ඊළඟට කොහොමද ආවේනිය සිද්ධ වෙන්නේ? ඔයාට මතකයි ප්‍රවේණිය පිළිබඳව මත ඉදිරිපත් කරනවා. ප්‍රවේණි මත වලට අනුව ග්‍රෙගර් මෙන්ඩල්ගේ අදහස පසුකාලීනව වර්ණදේහවාදය මගින් තහවුරු කරනවා. ඉතින් ඒ අනුව මේ ජීවීන්ගේ ලක්ෂණ සම්භවය වීම පිළිබඳව පසුකාලීනව ඉතාම පැහැදිලිව ඉදිරිපත් කරනවා. එතකොට ප්‍රවේණි විද්‍යාත්මකව ඌනන විභාජනය මගින් මේ ඇතිවෙන වෙනස්කම් ඊළඟ පරම්පරාවට සම්ප්‍රේෂණය වීම පැහැදිලි කරලා දීලා තියෙනවා. ඉතින් මේවා අනුව නව ඩාවින් වාදය ඉදිරිපත් කෙරෙනවා. එතකොට නව ඩාවින් වාදයට අනුව ප්‍රවේණි විද්‍යා පදනමක් ඇතිව, ප්‍රවේණි විද්‍යා පදනමක් සහිතව ලක්ෂණ ජීවීන්ගේ ඉදිරියට සම්ප්‍රේෂණය වෙන්නේ, ඔවුන්ගේ පැවැත්ම තහවුරු වෙන්නේ කොහොමද කියන එක ඩාවින් වාදය මූලික කොට ගනිමින් ඔන්න පැහැදිලි කරලා දීලා තියෙනවා. මේක තමයි නව ඩාවින් වාදය කියලා අපි හඳුන්වන්නේ. එහෙනම් ඔන්න ওই විදිහට තමයි පරිණාමික මත වල ඉදිරිපත් වීම පිළිබඳව අපි මෙතනදී සාකච්ඡා කරන්නේ.